අපි අද කතා කරන්න යන්නේ respiratory insufficiencies ගැන. respiratory insufficiency එකක් කියලා කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් කතා කරන respiratory mechanism එක තියෙනවානේ. ඒකෙන් පිට ඒ කියන්නේ ඒ විදිහට වෙන්නේ නැතුව abnormal විදිහට වෙන දෙයක් තමයි අපි insufficiency එකක් කියලා කියන්නේ. එතකොට අපි ventilatory disorders ගැන කතා කරොත් අපිට mainly වර්ග දෙකක් අඳුරගන්න පුළුවන් ventilatory disorders. මේ types දෙකට අපි කියනවා restrictive type එකේ ඒවා restrictive and obstructive. එතකොට අපි මුලින්ම restrictive එක ගැන කතා කරමු. restrictive insufficiency එකදී වෙන්නේ lung එකට lung expansion එක අඩු වෙන එක තමයි එතනදී වෙන්නේ. ඒ කියන්නේ inspiration තමයි එතනදී effect වෙලා තියෙන්නේ. අපිට ඇටමොස්ෆියර් එකෙන් ගන්න එයා ෆිල් කරන්න බැරි වෙන ප්‍රශ්නයක් තමයි එන්නේ. ඒ කියන්නේ එක්ස්පෑන්ෂන් එකේ ප්‍රශ්නයක් තමයි එතනදී එන්නේ. එතකොට දැන් අපි කන්සිඩර් කරාම ලං එක අපි ඇටමොස්ෆියර් එකෙන් ගන්න එයා වලින් කොච්චර වොලියුම් එකක් ඇතුළට එනවද කියන එක ඩිසයිඩ් කරන ෆැක්ටර්ස් කීපයක් තියෙනවා. එකක් තමා lung compliance එක. lung compliance එක මම හිතනවා ඔයාලට මතක ඇති equation එක C equals delta V over delta P මේ volume change එක මේක transpulmonary pressure change එක. ඊට අමතරව chest wall compliance එක ඊට පස්සේ respiratory muscle strength, airway resistance වගේ දේවල් අපිට කන්සිඩර් කරන්න පුළුවන් ඇතුළට එන වොලියුම් එක ඩිසයිඩ් කරන ෆැක්ටර්ස් විදිහට. එතකොට අපි restrictive disorders කන්සිඩර් කරාම අපිට mainly causes දෙකක් يعني causes respiratory disorders restrictive disorders වල causes අපිට වර්ග දෙකක් යටතේ කතා කරන්න බලා. එකක් තමයි parenchymal causes. එහෙම නැත්නම් lung causes. අනිත් එක non lung causes. එහෙම නැත්නම් extra parenchymal causes කියලා අපි කියනවා. එතකොට parenchymal causes ගැන අපි කතා කරොත් examples තමා fibrosis, pneumonia වගේ situations. ෆයිබ්‍රෝසිස් වලද වෙන්නේ ලං ටිෂුව එක ෆයිබ්‍රෝස් වෙනවා. ඒ කියන්නේ thickness එක වැඩි වෙනවා ටිෂුව එකේ. ඇල්වියෝලයි වල thickness එක වැඩි වෙනවා. එතකොට අපිට ඇතුළට ගන්න වොලියුම් එක එයා වොලියුම් එක අඩු වෙනවා. මේ වොලියුම් එකේ මේ ලං එකේ කම්ප්ලයන්ස් එක තමයි අඩු වෙන්නේ. thickness එක වැඩි නිසා අපිට ගන්න පුළුවන් ප්‍රමාණය අඩු වෙනවා. එතකොට කම්ප්ලයන්ස් එක අඩු වෙනවා. එතකොට එක්ස්පැන්ෂන් එක අඩු වෙනවා. ඊට පස්සේ non lung causes කතා කරොත් එහෙම pleural causes තියෙනවා. pleura එකේ දේවල්. ඒ කියන්නේ pneumothorax, pleural effusion, pleural fibrosis වගේ conditions. ඊට පස්සේ neuromuscular ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. diaphragm paralysis එකක් වගේ දෙයක්. ඊට පස්සේ chest wall deformities තියෙන්න පුළුවන්. මෙතන chest wall deformities කතා කරනකොට kyphosis, scoliosis, kyphoscoliosis වගේ conditions තියෙනවා. chest wall එකේ අර සාමාන්‍ය තියෙන ස්වරූපය නැති වෙන. එතකොට අපිට inspiration එකේදී ඒකේ බලපෑමක් තියෙන්න පුළුවන්. ඊට පස්සේ abdominal causes තියෙන්න පුළුවන්. ඒ වගේම respiratory center depression එකක්. respiratory center එකේ depression එකක් තියෙන්න පුළුවන්. ඒතර මේවා extra parenchymal causes. අපි parenchymal causes කියලා කතා කරන්නේ mainly fibrosis, pneumonia කියන conditions. extra parenchymal causes එතකොට pleural ප්‍රශ්නයක්, neuromuscular disorder එකක්, chest wall deformity එකක්, abdominal ප්‍රශ්නයක් නැත්නම් respiratory center depression එකක් වගේ දෙයක් තියෙන්න පුළුවන්. එතකොට අපි මේ restrictive type එක ගැන කතා කරනකොට අපි
මෙතනදී කතා කරනවා lung volumes වල capacities වල වෙන වෙනස්කම්. lung volumes වලයි capacities වලයි මොන වගේ වෙනස්කම්ද වෙන්නේ restrictive type එකේදී කියලා. එතකොට මේ diagram එක බැලුවොත් අපිට ඒක clearly පේනවා. මෙතනදී IRV එකයි ERV එකයි inspiratory reserve volume උයි expiratory reserve volume කියන දෙකම අඩු වෙලා තියෙනවා. මේ දෙක අඩු වෙලා තියෙනවා. ඒකත් එක්ක vital capacity එකත් අඩු වෙනවා. ඊට අමතරව residual volume එකේ අඩුවීමක් තියෙනවා. එතකොට overall ගන්නකොට total lung capacity එකත් අඩු වෙලා තියෙනවා. මෙතනදී restrictive කියන type එකේදී දැන් මම ඒක මතක තියාගන්න restrictive කියන එක ඍණ කියලා තමයි මම මතක තියාගන්නේ. එතකොට volumes උයි capacities උයි හැමදේ ඔක්කොම නෙමෙයි majority එකක් දේවල් අඩුවීමක් තමයි වෙන්නේ. හැබැයි මෙතන එක exception එකක් තියෙනවා. ඒ තමයි FeV1 over FVC ratio කියලා එකක් අපි calculate කරනවානේ. FeV1 over FVC ratio එක ගත්තාම මේක normal වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේක high. සාමාන්‍යයෙන් restrictive වේ වගේදී මේක high. මේකේ normal range එක අපි consider FeV1 over FVC ratio එකේ normal range එක අපි consider කරන්නේ 70ත් 80ත් අතර. එතකොට මේක සාමාන්‍යයෙන් 80ට වඩා වැඩි වෙන වෙලාවල් වලට අපි ඒක restrictive disorder එකක් විදිහට consider කරනවා. එතකොට මේ තියෙන්නේ flow volume loop එකක්. flow volume loop එකක් තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ normal lung එකේ flow volume loop එක. මේක restrictive lung එක flow volume loop එක. එතකොට අපිට clearly පේනවා peak expiratory flow එක අඩු වෙලා තියෙනවා. ඊට අමතරව මේකේ restrictive type එකේදී මේ shape එක preserve වෙලා තියෙනවා මෙතනදී. හැබැයි අපිට එන්නේ smaller, narrower, diminished lung volumes. එතකොට ඒකට ගැලපෙන විදිහට මේක මේ තියෙන loop එක right side එකට shift වෙලා පොඩි වෙලා තමයි තියෙන්නේ restrictive type එකේදී. එතකොට අපි කතා කරොත් එහෙම අනිත් abnormalities මොනවද ඇති වෙන්න පුළුවන් අනිත් abnormalities කියලා කතා කරොත් එහෙම restrictive type එකේදී DLCO කියන එක අඩු වෙන්න පුළුවන්. මේ DLCO කියන එක අපි ගත්තොත් එහෙම මේක diffusion coefficient එක. DL A D over T කියලා equation එකක් මතක ඇති. මේ D කියලා කියන්නේ diffusion coefficient එක. A කියලා කියන්නේ surface area එක. T කියලා කියන්නේ thickness එක. මේ තුන මත depend වෙන fact එකක් තමයි DL කියලා කියන්නේ. මේක diffusion capacity කියන එක තමයි අපි මේ DL කියලා අදහස් කරන්නේ. එතකොට මෙතනදී oxygen diffusion එකේ impairment එකක් තියෙන්න පුළුවන්. ඒකත් එක්ක DLCO කියලා අපි ගන්නේ measurement එකේ අඩුවීමක් තියෙනවා restrictive type එකේදී. එතකොට මේ DLCO අඩු වෙනවත් එක්ක ඒ කියන්නේ oxygen diffusion එක අඩු වෙනවා. ඒකත් එක්ක hypoxemia එකක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි VQ mismatch එකක් ඇති වෙන්න පුළුවන් මෙතනදී. VQ mismatch එකක් එන්න පුළුවන්. එතකොට VQ mismatch එකේදී වෙන්නේ මෙතනදී ventilation එක අඩු වෙනවා. හැබැයි blood flow එක normal level එක තියෙනවා. ඒකත් එක්ක hypoxemic condition එකක් ඇති වෙන්න පුළුවන්. එතකොට මේ hypoxemia එක compensate කරන්න body එක ගන්න mechanism එක තමයි hyperventilation. දැන් hypoxemia කියන condition එකේදී arterial oxygen partial pressure එක අඩු වෙලා තියෙන්නේ. ඒක වැඩි කරගන්න body එක try කරනවා. ඒතර compensatory mechanism එක තමයි hyperventilate කරන එක. එතකොට hyperventilation එක consider කරාම rest එකේදී ඒක restrictive type එකේ ප්‍රශ්නයක් තියෙන
පේෂන් කෙනෙක් හිටියොත් එහෙම රෙස්ට් එකේදී එක්සර්සයිසස් වලදී දෙකේදීම එයා හයිපර් වෙන්ටිලේට් කරනවා. එතකොට ඒකත් එක්කම work of breathing කියන එක වැඩි වෙනවා. ඒ කියන්නේ respiratory muscles වලට breathe කරන්න දෙන්න ඕන effort එක වැඩි වෙනවා. ඒක නිසා අපිට මේ patient කෙනෙක්ගේ පේනවා rapid shallow breaths තමයි අපිට පේන්නේ. කියන්නේ එයා rapidly breathe කරනවා. ඒකත් එක්කම breath එක හරිම shallow ලොකු inspiratory pressure එකක් එක්ක තමයි එයා breathe කරන්නේ. ඊළඟට අපි කතා කරනවා obstructive type එක ගැන. obstructive type එකේදී වෙන්නේ අපි අර restrictive එකේ කතා කරපු දෙයට opposite දෙයක් වගේ දෙයක්. ඒ කියන්නේ දැන් restrictive එකේදී lung එකට expand වෙන්න බැරි උනේ. මෙතනදී වෙන්නේ lung එකේ recoiling වල ප්‍රශ්නයක්. එතකොට මෙතනදී mainly affect වෙන්නේ expiration එක. මෙතන main effect එක තියෙන expiration එක. මෙතන ඇත්තටම වෙන්නේ obstructive එකකදී එයා flow එකට තියෙන resistance එක වැඩි වෙනවා. එක හේතු තියෙන්න පුළුවන්. lung එකේ elastic recoil එක අඩු වෙන එක හේතුවක්. ඒතර ඒ වගේ එක හේතු නිසා ultimately එයාවේ එකේ resistance එක වැඩි වෙන එක තමයි මෙතනදී වෙන්නේ. එතකොට දැන් මේ එයාවේ resistance එක වැඩි වෙන්න එක හේතු තියෙන්න පුළුවන් කියලා මං කිව්වා. එකක් තමයි narrowing එකක් තියෙන්න පුළුවන්. එයා වේක narrow down වෙලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් physically obstruct වෙලා තියෙන්න පුළුවන්. මොනවා හරි දෙයකින් physical obstruction එකක් තියෙන්න පුළුවන් එයා වේකට. තව දෙයක් තමයි අපි අර කලින් කතා කරපු loss of elasticity. එතකොට මේ elasticity එක නැති වෙනවා වගේ දෙයක් ගත්තොත් එimhe emphysema වගේ condition එකකදී emphysema වගේ condition එකකදී elasticity එක නැති වෙලා තියෙන්න පුළුවන්. එතකොට elastic recoil එක අඩු වෙලා expiration එකට effect එකක් තියෙනවා. ඊට අමතරව external compression එකක්, tumor එකක්, එහෙම නැත්නම් trauma එකක් වගේ දෙයකින් externally යාවේක compress වෙලා තියෙන්න පුළුවන්. එතකොට දැන් සාමාන්‍ය healthy lung එකක් ගත්තොත් elastic recoil එක තමයි එයාගේ driving pressure එක. elastic recoil එක තමයි expiration වල driving pressure එක create කරන්නේ. අපි healthy lung එකක් consider කරොත්. එතකොට අපි දන්නවා large airways වල cartilage rings තියෙනවා. ඒ cartilage large airways open කරලා තියෙනවා. ඊට පස්සේ alveoli වලින් එන radial traction එකට පුළුවන් small airways patent තියාගන්න. small airways open කරලා තියාගන්න radial traction from alveoli. alveoli වලින් එන radial traction එකට එක් කරන්න පුළුවන්. දැන් අපි කතා කරන්න යන්නේ obstructive lung disorder එකක් එක්ක associate වෙච්ච physiological mechanisms මොනවද කියන එක. එතකොට අපි මුලින්ම කතා කරනවා dynamic airway compression. dynamic airway compression කියන mechanism එක ගැන කතා කරනවා. මේක අපිට normal lung එක්ක දකින්න ලැබෙන්නේ නැහැ. හැබැයි obstructive lung එක්ක අපිට දකින්න ලැබෙන දෙයක් තමයි මේ dynamic airway compression එකක් කියලා කියන්නේ. දැන් සාමාන්‍ය lung එකක් ගත්තොත් හැම වෙලේම pleural pressure එක, intrapleural pressure කියන එක negative තමයි තියෙන්නේ. මේක චුට්ටක් positive පැත්තට යන්න පුළුවන් forced expiration එකද, but ඒ වුණාට general conditions වලදී pleural pressure එක negative තමයි තියෙන්නේ. ඊට පස්සේ හැම වෙලේම alveolar pressure එක pleural pressure එකට වඩා වැඩිපුර තියෙනවා. ඒක නිසා elastic recoil effect එකත් එක්ක airways open තමයි තියෙන්නේ. expiration එකේදී airways open වෙලා තමයි තියෙන්නේ normal lung එක. හැබැයි අපි emphysema වගේ condition එකක් ගත්තොත් මේ obstructive type එකේ emphysema වගේ condition එකක් ගත්තොත් එහෙම
එම්ෆිසීම වගේ කන්ඩිෂන් එකදී ඇල්වියෝල ප්‍රෙෂර් එකේ ලොකු වැඩිවීමක් අපිට දකින්න වෙන්නේ නැහැ. ඒ වගේම ප්ලූරල් ප්‍රෙෂර් එක පොසිටිව් පැත්තට තමයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට එයා ඒ කියන්නේ මෙහෙම එයා ෆ්ලෝ එක මවුත් එක පැත්තට එයා ෆ්ලෝ වෙනකොට ලංස් වල ඉඳන් මවුත් එක පැත්තට එයා ෆ්ලෝ වෙනකොට හැම වෙලේම ඒ එයාවේ එක ඇතුලේ ප්‍රෙෂර් එක ග්‍රැජුවලි ෆෝල් වෙනවා. සාමාන්‍ය කන්ඩිෂන්ස් වලදීත් එයාවේ එක ඇතුලේ ප්‍රෙෂර් එක ග්‍රැජුවලි අඩුවීමක් තමයි අපිට තියෙන්නේ. එතකොට ඒක නිසා දැන් ඇල්වියෝලර් ප්‍රෙෂර් එකේ ලොකු වැඩිවීමක් නැති නිසා සහ ප්ලූරල් ප්‍රෙෂර් එක පොසිටිව් පැත්තට ඇවිල්ලා තියෙන නිසා මේ දෙක අතර ග්‍රේඩියන්ට් එකේ අඩුවීමක් තියෙනවා. ඒකත් එක්ක මේ එයා ෆ්ලෝ එකේ එයා වේ එකේ එක පොයින්ට් එකකට එනකොට එයාවේ ඇල්වියෝලර් ප්‍රෙෂර් එකයි ඇල්වියෝලර් ප්‍රෙෂර් එකයි ප්ලූරල් ප්‍රෙෂර් එකයි සමාන වෙනවා. එයාවේ එකේ ප්‍රෙෂර් එකයි ඇල්වියෝලර් නෙමෙයි. එයාවේ එකේ ප්‍රෙෂර් එකයි එයාවේ එක ඇතුලේ තියෙන ප්‍රෙෂර් එකයි ප්ලූරල් ප්‍රෙෂර් එකයි සමාන වෙනවා. තව ටිකක් උඩට යනකොට මේ ප්ලූරල් ප්‍රෙෂර් එක එයාවේ ප්‍රෙෂර් එකට වඩා වැඩි වෙන්න පුළුවන්. එතකොට ප්ලූරල් ප්‍රෙෂර් එකට පුළුවන් මේ එයාවේ එක කම්ප්‍රෙස් කරන්න. මේ ෆිනොමිනන් එකට අපි කියනවා ඩයිනමික් එයාවේ කම්ප්‍රෙෂන් කියලා. ඒ කියන්නේ එක්ස්පිරේෂන් එක වෙලාවට එයාවේ එකේ ප්‍රිමැචුවර් කොලැප්සිං එකක් වෙනවා. කියන්නේ මුළු වොලියුම් එකම අපි එක්ස්පයර් කරන්න කලින් ප්‍රිමැචුවර්ලි එයාවේ එක කොලැප්ස් වෙනවා. එතකොට මේකෙන් එන කොන්සික්වන්සස් තමා දැන් මේ ඩයිනමික් එයාවේ කම්ප්‍රෙෂන් කියන එක අපිට ඔබ්ස්ට්‍රක්ටිව් ලං එකක වැඩිපුර දකින්න පුළුවන්. කියන්නේ ඔබ්ස්ට්‍රක්ටිව් ටයිප් එකේ ඩිසෝඩර් එකක් තියෙන ලං එක මේ ඩයිනමික් එයාවේ කම්ප්‍රෙෂන් එක අපිට වැඩියෙන් පේනවා. එතකොට මේකෙන් ඇතිවෙන කොන්සික්වන්සස් තමා ලංස් ඇතුලේ එයා ට්‍රැප් වෙන්න ගන්නවා. හයිපර් ඉන්ෆ්ලේෂන් එක අපිට දකින්න ලැබෙන අපි ඒ ගැන ටිකක් කතා කරමු හයිපර් ඉන්ෆ්ලේෂන් එක ගැන. ඒ කියන්නේ මේ ලංස් ඇතුලේ එයා ට්‍රැප් වෙනවත් එක්ක මේ බැරල් චෙස්ට් ෆ්ලැටන් ඩයෆ්‍රම් ඊට පස්සේ ඉන්ක්‍රීස්ඩ් රෙස්පිරේටරි මසල් වර්ක් කියන කන්ඩිෂන්ස් ඇති වෙනවා. කියන්නේ වැඩිපුර එයා ට්‍රැප් වෙනවා. එතකොට චෙස්ට් කැවිටි එක ඇතුළේ වැඩිපුර ඉන්ෆ්ලේට් වෙලා තියෙන්නේ. ඒකත් එක්ක බැරල් චෙස්ට් කියන කන්ඩිෂන් එක ඇති වෙන්න පුළුවන්. ෆ්ලැටන් ඩයෆ්‍රම් එකක් එන්න පුළුවන්. ඒ වගේම රෙස්පිරේටරි මසල්ස් වලට තියෙන වර්ක් එක වැඩි වෙනවා. ඊට අමතරව අපි කොන්සික්වන්සස් කතා කරොත් මේ ඩයිනමික් එයාවේ කම්ප්‍රෙෂන් එකේ එක්ස්පිරේෂන් එකට ලොකු කාලයක් ගත වෙනවා. ප්‍රොලොන්ග්ඩ් එක්ස්පිරේෂන් එකක් වෙනවා. වීසිං වගේ කන්ඩිෂන්ස් එන්න පුළුවන්. වර්ක් ඔෆ් බ්‍රීතිං. ඒ කියන්නේ රෙස්පිරේටරි මසල්ස් වලට බ්‍රීත් කරන්න දෙන්න ඕනේ එෆර්ට් එක වැඩි වෙනවා. එතකොට අපි ලං වොලියුම්ස් කැපැසිටිස් ගැන කතා කරොත් එහෙම මේ ඔබ්ස්ට්‍රක්ටිව් ටයිප් එකේදී අපිට මේ ඩයග්‍රෑම් එකෙන් පේනවා ඔබ්ස්ට්‍රක්ටිව් එකේදී රෙසිඩුවල් වොලියුම් එක වැඩි වෙලා තියෙනවා. ටෝටල් ලං කැපැසිටි එක වැඩි වෙලා තියෙනවා. ඒ වගේම ෆන්ක්ෂනල් රෙසිඩුවල් කැපැසිටි එකෙත් වැඩිවීමක් තියෙනවා. රෙසිඩුවල් වොලියුම් එක, ෆන්ක්ෂනල් රෙසිඩුවල් කැපැසිටි එක, TLC එක කියන තුනම වැඩි වෙනවා. හැබැයි මෙතනදී FeV1 over FVC රේෂියෝ එක තමයි එකම එක්සෙප්ෂන් එක. ඒක අඩු වෙනවා. සාමාන්‍ය ඔබ්ස්ට්‍රක්ටිව් ටයිප් එකකදී වොලියුම්ස් කැපැසිටිස් වැඩි වෙන්නේ. හැබැයි අඩු වෙනවා FeV1 over FVC රේෂියෝ එක. එතකොට දැන් FeV1 over FVC රේෂියෝ එකේ සාමාන්‍ය රේන්ජ් එක 70-80. එතකොට 70ට වඩා අඩුවීමක් තියෙනවා නම් ඒක සාමාන්‍ය ඔබ්ස්ට්‍රක්ටිව් ටයිප් එකේ කියලා තමයි අපි කන්සිඩර් කරන්නේ.
එතකොට අපි මේ ෆ්ලෝ වොලියුම් ලූප් එක කන්සිඩර් කරොත් එහෙම මේකෙදි අපිට දකින්න තියෙන විශේෂත්වය තමයි ඔබ්ස්ට්‍රක්ටිව් ටයිප් එකේදී එක්ස්පිරේටරි ලිම්බ් එක. මේක තමයි ඉන්ස්පිරේටරි ලිම්බ් එක. මේක එක්ස්පිරේෂන් වලට තියෙන ලිම්බ් එක. අපි ඒකට කියනවා එක්ස්පිරේටරි ලිම්බ් එක කියලා. මේක ස්කූප් අවුට් වෙලා තියෙනවා. ඒ කියන්නේ කන්කේව් ෂේප් එකක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ අර සාමාන්‍ය වෙලාවට තියෙන ෆ්ලෝ වොලියුම් ලූප් එකේ ෂේප් එක මෙතනදී වෙනස් වෙලා තියෙනවා. එතකොට ඊට අමතරව අපි ඔබ්ස්ට්‍රක්ටිව් ටයිප් එකකදී වෙන දේවල් කතා කරොත් එහෙම VQ රේෂියෝ එකේ මිස්මැච් එකක් එන්න පුළුවන්. VQ රේෂියෝ එකේ මිස්මැච් එකක් එන්න පුළුවන්. ඒකත් එක්ක හයිපොක්සීමියා කියන කන්ඩිෂන් එක එන්න පුළුවන්. ඒතකොට මේකෙදී ඔබ්ස්ට්‍රක්ෂන් එකේ early situation එකදී early situation එකේදී සාමාන්‍යයෙන් හයිපොක්සීමියා එක තිබුණාට අපිට හයිපර් කැප්නියා එකක් එන්නේ නැහැ. PaCO2 levels සාමාන්‍ය මට්ටමක තමයි තියෙන්නේ. එතකොට මේ හයිපොක්සියා එක ඕවර්කම් කරන්න කොම්පෙන්සේටරි මෙකැනිසම් එක විදිහට හයිපර් වෙන්ටිලේට් කරන එක තමයි බොඩි එක කරන්නේ. හැබැයි මේක සිවියර් වෙනකොට හයිපොක්සීමියාට අමතරව හයිපර් කැප්නියා කියන කන්ඩිෂන් එක එනවා. මොකද කාබන් ඩයොක්සයිඩ් වැඩිපුර accumulate වෙන්න ගන්නවා. ඒ කියන්නේ එක්ස්පිරේෂන් එකට එෆෙක්ට් වෙලා තියෙන නිසා කාබන් ඩයොක්සයිඩ් වැඩිපුර accumulate වෙන්න ගන්නවා. ඒකත් එක්ක හයිපර් කැප්නියා කියන සිටුේෂන් එක එනවා. එතකොට මෙතනදී අපි තේරුම් ගන්න ඕනේ දේ තමයි මෙතනදී දැන් එයා ෆ්ලෝ එක අඩු වෙලා තියෙනවා. දැන් මෙතනදී රෙස්පිරේටරි early situation එකේදී respiratory muscles hyperventilate කරානේ. එතකොට මේ සිටුේෂන් එකේදී එයා ෆ්ලෝ එකේ රෙසිස්ටන්ස් එක වැඩි එයා ෆ්ලෝ එක අඩු වෙලා තියෙනවා. රෙස්පිරේටරි මසල්ස් වලට දැන් දෙන්න ඕනේ එෆර්ට් එක වැඩි වෙලා තියෙනවා. ඒකත් එක්ක රෙස්පිරේටරි මසල් ෆැටිග් එකක් ඇති වෙලා හයිපෝ වෙන්ටිලේෂන් කියන සිටුේෂන් එකට යන්න පුළුවන්. කියන්නේ සිවියර් ඔබ්ස්ට්‍රක්ටිව් කන්ඩිෂන් එකකදී හයිපෝ වෙන්ටිලේෂන් කියන සිටුේෂන් එකට යන්න පුළුවන්. ඒ වගේම මෙතනදී work of breathing වැඩි වෙනවා. ඔබ්ස්ට්‍රක්ටිව් ටයිප් එකේදී work of breathing වැඩි වෙනවා. ඒතර අපි ඔබ්ස්ට්‍රක්ටිව් ටයිප් එක අරගෙන එක්සාම්පල්ස් කීපයක් කතා කරමු. අපි මුලින්ම කන්සිඩර් කරොත් එහෙම අපිට ඔබ්ස්ට්‍රක්ටිව් ටයිප් එක කැටගරිස් දෙකක් යටතේ කතා කරන්න පුළුවන්. අපි කතා කරනවා COPD කියන කන්ඩිෂන් එක. ඒ කියන්නේ chronic obstructive pulmonary disease කියන එක කතා කරනවා. අනිත් එක තමයි asthma කියන කන්ඩිෂන් එක අපි කතා කරනවා. එතකොට COPD යටතේ අපි චුට්ටක් ඉලැබොරේට් කරලා කතා කරනවා emphysema කියන එකයි chronic bronchitis කියන කන්ඩිෂන් එකයි. emphysema chronic bronchitis කියන කන්ඩිෂන් එක අපි කතා කරනවා. අපි emphysema කියන කන්ඩිෂන් එක කතා කරොත් එහෙම මෙතනදී වෙන්නේ ඉලාස්ටික් ටිෂූ එකේ ඩිස්ට්‍රක්ෂන් එකක් තමයි තියෙන්නේ. ඒතර ඒකත් එක්ක වෙන්නේ ඉලාස්ටික් රීකොයිල් එක අඩු වෙන එක. ඉලාස්ටික් රීකොයිල් එක අඩු වෙනවා කියලා කියන්නේ එයාවේ එක කොලැප්ස් වෙන්න තියෙන පොසිබිලිටි එක වැඩි වෙනවා කියන එක. එයාවේ කොලැප්සිබිලිටි එක වැඩි වෙනවා. එතකොට මෙතනදී අපිට emphysema වගේ conditions වලදී අර අපි කලින් කතා කරපු dynamic airway compression කියන mechanism එක ගොඩක් විට දකින්න ලැබෙනවා. මේකෙන් එන consequences තමයි hyperinflation, dyspnea කියන්නේ difficulty in breathing, hypoxia, increased resistance to airflow, ඊපස්සේ increased lung compliance.
කියන consequences අපිට බලන්න පුළුවන් එම්ෆිසීමා වගේ කන්ඩිෂන් එක. එතකොට අපි මේ හයිපර් ඉන්ෆ්ලේෂන් කියන එක ගැන කතා කරොත් එහෙම මෙතනදී දැන් එයා ෆ්ලෝ ඔබ්ස්ට්‍රක්ෂන් එකක් තියෙන පේෂන්ට් කෙනෙක්ගේ කොහොමද හයිපර් ඉන්ෆ්ලේෂන් කියන එක ඩිවෙලොප් වෙන්නේ කියලා පෙන්වන ඩයග්‍රෑම් එකක් තමයි මේ තියෙන්නේ. දැන් ඔබ්ස්ට්‍රක්ෂන් එකක් නැති නෝමල් බ්‍රීදිං එකක් තියෙන කෙනෙක්ගේ මේ ඉන්ස්පිරේෂන් එක මේ තියෙන එක්ස්පිරේෂන් එක. ඉන්ස්පයර් කරනවා එක්ස්පයර් කරනවා ඊට පස්සේ කාලයක් තියෙනවා ඊට පස්සේ ඉන්ස්පයර් කරනවා. එතකොට ඔබ්ස්ට්‍රක්ෂන් එකක් තියෙන කෙනෙක්ගේ ඊළඟ බ්‍රෙත් එක එන්න කලින් තමා එක්ස්පිරේෂන් එක ඉවර වෙලා තියෙන්නේ. එක්සලේෂන් එක ඉවර වෙන්නේ. මේක මයිල්ඩ් ඔබ්ස්ට්‍රක්ෂන් එකක් තියෙන කෙනෙක්ගේ දකින්න ලැබෙන සිටුේෂන් එක. හැබැයි සිවියර් ඔබ්ස්ට්‍රක්ෂන් එකක් එනකොට එම්ෆිසීමා වල වගේ කන්ඩිෂන් එකකදී සිවියර් ඔබ්ස්ට්‍රක්ෂන් එකක් එන වෙලාවට පළවෙනි පළවෙනි සයිකල් එකේ එක්සලේෂන් එක ඉවර කරන්න කලින් දෙවෙනි සයිකල් එකේ ඉන්ස්පිරේෂන් එක පටන් ගන්නවා. එතකොට ග්‍රැජුවලි එයා ට්‍රැප් වෙන්න ගන්නවා. ඒකත් එක්ක තමයි හයිපර් ඉන්ෆ්ලේෂන් කියන සිටුේෂන් එක එන්නේ. ඊළඟට අපි කතා කරමු ක්‍රොනික් බ්‍රොන්කයිටිස් කියන එක ගැන පොඩ්ඩක්. මොකක්ද මේ ක්‍රොනික් බ්‍රොන්කයිටිස් කියලා කියන්නේ කියලා. මේ ක්‍රොනික් බ්‍රොන්කයිටිස් වලදී වෙන්නේ excess mucus accumulate වෙනවා. excess mucus accumulation එකක් සහ එයාවේ inflammation එකක් නිසා මේක ඇති වෙන්න පුළුවන්. එතකොට ස්මෝකින් වගේ ඉරිටන්ට් එකක් නිසා මියුකෝසීලියරි එස්කලේට් එකට ඩැමේජ් වෙලා මියුකස් මේ සිලියා වලට ඩැමේජ් වෙන්න පුළුවන්. ඒතර සිලියා ඩැමේජ් වෙනවත් එක්කම මියුකස් ක්ලියරන්ස් එක අඩු වෙනවා. එතකොට මේ ඉරිටේෂන් එකක් එමෙත ඉන්ෆ්ලමේෂන් එකක් හින්දා ක්‍රොනිකලි වෙන ඉරිටේෂන් එකක් ඉන්ෆ්ලමේෂන් එකක් හින්දා ගොබ්ලට් සෙල්ස් වල අපි දන්නවා මියුකස් සෙක්‍රීට් කරන්නේ ගොබ්ලට් සෙල් හයිපර්ප්ලේසියා එකක් සහ සබ්මියුකෝසා එකේ තියෙන මියුකෝසල් ග්ලෑන්ඩ්ස් වල හයිපර්ට්‍රෝෆි එකක් ඇති වෙන්න පුළුවන්. එතකොට මේ හේතු ඔක්කොගෙම මෙතන හයිපර්ප්ලේසියා එකක් මියුකස් ග්ලෑන්ඩ්ස් වල හයිපර්ට්‍රෝෆි එකක් එන්න පුළුවන්. එතකොට මේ රීසන්ස් ඔක්කොගෙම මියුකස් ක්ලියරන්ස් එක අඩු වෙනවා. මියුකස් ප්‍රොඩක්ෂන් එක වැඩි වෙනවා. ඒත් එක්ක මියුකෝසීලියර් එස්කලේට් එකට ඩැමේජ් වෙලා තියෙන නිසා මියුකස් ක්ලියරන්ස් එක අඩු වෙනවා. අන්තිමට මියුකස් ඇකියුමුලේට් වෙනවා. එතකොට මේ මියුකස් ඇකියුමුලේෂන් එක නිසා එයාවේ ඔබ්ස්ට්‍රක්ෂන් එකක් එන්න පුළුවන්. ඒක තමයි ක්‍රොනික් බ්‍රොන්කයිටිස් කියලා අපි කියන්නේ. ක්‍රොනික් බ්‍රොන්කයිටිස් වලදී වෙන්නේ ඒක. ඊළඟට අපි කතා කරමු ඇස්මා ගැන පොඩ්ඩක්. ඇස්මා කියලා කියන්නේ අපි අර වීසින් කියලා සාමාන්‍යයෙන් කතා කරන එක තමයි ඇස්මා කියලා කියන්නේ. මේ ඇස්මා කියන එක රිවර්සිබල් කන්ඩිෂන් එකක්. මේකෙදි අපිට මේන්ලි දකින්න ලැබෙන දේ තමයි දැන් ඇස්මා කියලා කියන්නේ ඔබ්ස්ට්‍රක්ටිව් ඩිසෝඩර් එක ඩිසීස් එකක්. එතකොට FEV1 over FVC රේෂියෝ එක 70ට වඩා අඩු වෙලා තමයි මෙතන තියෙන්නේ. 70% වලට වඩා අඩු වෙලා තමයි තියෙන්නේ. එතකොට මේක රිවර්සිබල් කියලා අපි කියන්නේ දැන් අපි බ්‍රොන්කෝ ඩයලේටර් තෙරපි එක. මෙතනදී බ්‍රොන්කෝ කන්ස්ට්‍රික්ෂන් එකක් තමයි වෙලා තියෙන්නේ. මොකද ස්මූත් මසල්ස් කන්ට්‍රැක්ට් වෙලා තියෙනවා. එතකොට ලෝකලයිස්ඩ් ඉඩීමා එකක් තියෙන්න පුළුවන් බ්‍රොන්කියෝල්ස් වල. මියුකස් මෙම්බ්‍රේන්ස් ස්වෙල් වෙලා තියෙන්න පුළුවන්. එතකොට ඒකත් එක්ක මේ එයාවේක කන්ස්ට්‍රික්ෂන් එකක් තමයි මෙතනදී තියෙන්නේ. එතකොට බ්‍රොන්කෝ කන්ස්ට්‍රික්ෂන් එක නැති කරන්න අපි බ්‍රොන්කෝ ඩයලේටර් තෙරපි කියන එක පාවිච්චි කරනවා.
අපි බ්‍රොන්කෝ ඩයිලේට් කරන්න පුළුවන් ඒජන්ට් කෙනෙක් දෙනවා ඩ්‍රග් එකක් විදිහට. එතකොට මේ මෙතනදී අපිට මේ ඇස්මවල දකින්න ලැබෙන මේන් දේ තමා මේ බ්‍රොන්කෝ ඩයිලේට් තෙරපි එක දුන්නට පස්සේ FEV1 කියන එක සාමාන්‍යයෙන් 12-15% අතර වැඩිවීමක් අපිට පේනවා. කියන්නේ FEV1 එකේ සිවියර් ඩ්‍රොප් එකක් තමයි මෙතනදී තියෙන්නේ. ඊට පස්සේ අපි බ්‍රොන්කෝ ඩයිලේටර් තෙරපි එක දුන්නාට පස්සේ මේක වැඩි වෙනවා. එතකොට ඒක තමයි අපිට ඇස්මවල දකින්න තියෙන මේන් ලක්ෂණයක්. අපිට ඒ කියන්නේ බ්‍රොන්කෝ ඩයිලේටර් තෙරපි එකකින් අපිට මේක රිවර්සිබල්. මේ ඩයග්‍රෑම් එක බැලුවාම අපිට කම්පෙයාර් කරන්න පුළුවන්. අපි දැන් කතා කරා obstructive restrictive disorders ගැන. එතකොට අපිට අපි FEV1 over FVC ratio එකක් ගැන කතා කරා. එතකොට අපිට අපි කතා කරපු values අපිට මෙතනදි පොඩ්ඩක් කම්පෙයාර් කරන්න පුළුවන්. දැන් මෙතන normal value එක දීලා තියෙන 80% කියලා. obstructive එකේදී අපි කිව්වේ ඒක සාමාන්‍ය range එක අපි consider කරන්නේ 70 to 80%. 70ට වඩා අඩුවීමක් තමයි obstructive එකේදී තියෙන්නේ. ඒක එක ලක්ෂණයක්. අනිත් එක තමයි මේ FEV1 එකේ ලොකු drop එකක් තියෙනවා. සාමාන්‍ය condition එකට comparatively ලොකු drop එකක් තියෙනවා FEV1 කියන එකේදී. restrictive කියන එකේදීත් FEV1 FVC දෙකම අඩු වෙනවා. හැබැයි FEV1 ගේ අඩුවීම මේ obstructive එකේ තරම් අඩුවීමක් නැහැ. එතකොට restrictive type එකේදී සාමාන්‍යයෙන් 80% වඩා වැඩිපුර මේ ratio එක අපිට පේනවා. සාමාන්‍යයෙන් 80% වඩා වැඩි ratio එකක් තියෙනවා එතනදී. ඊළඟට අපි කතා කරන්න යන්නේ respiratory failure කියන condition එක ගැන. මේ respiratory failure කියන එක කතා කරොත් එහෙම මෙතනදී mainly වෙන්නේ respiratory system එකට බැරි වෙනවා arterial oxygen levels maintain කරගන්න. arterial oxygen levels උයි carbon dioxide elimination එකයි කියන දෙක maintain කරගන්න බැරි වෙනවා respiratory system එකට. ඒකත් එක්ක hypoxia, hypercapnia වගේ conditions ඇති වෙනවා. එතකොට මේ respiratory failure ගත්තාම අපිට එක classifications තියෙනවා. අපිට mainly categories තුනකට classify කරන්න පුළුවන්. එකක් තමා based on the oxygen partial pressure and carbon dioxide partial pressure. අපිට මේක කැටගරයිස් කරන්න පුළුවන් type 1, type 2 විදිහට. ඊට පස්සේ primary site එක බේස් කරගෙන කොතනද වෙන්නේ කියන එක බේස් කරගෙන centralද peripheralද කියන එක බේස් කරගෙන අපිට මේක කැටගරයිස් කරන්න පුළුවන්. ඊළඟ classification එක තමයි duration එක බේස් කරගෙන. කියන්නේ මේක acute short termද නැත්නම් chronic long term condition එකක්ද මේ respiratory failure කියන එක base කරගෙන. ඒතර අපි කතා කරන්න යන්නේ දැන් මේ partial pressures oxygen carbon dioxide partial pressures base කරගෙන කොහොමද අපි මේක බෙදාගන්නේ කියන එක. එතකොට අපි mainly කතා කරනවා type 1 type 2 respiratory failures ගැන. type 1 කියලා කියන්නේ hypoxemic respiratory failure. type 2 කියලා කියන්නේ hypercapnic respiratory failure. ඒතර hypoxemic කියන එකේදී PaO2 එක 60කට වඩා අඩුවෙන් තියෙනවා. හැබැයි PaCO2 එක normal levels වල එහෙම නැත්නම් පොඩි අඩුවීමක් තියෙන්න පුළුවන්. හැබැයි මෙතනදී අපි mainly දකින්නේ PaO2 එක 60ට වඩා අඩු වෙලා තියෙන්න ඕනේ. hypercapnic කියන එකේදී PaO2 එක 60ට වඩා අඩුයි. ඊට අමතරව තියෙන දේ තමයි PaCO2 එක. PaCO2 එක 50ට වඩා වැඩි. හැබැයි hypercapnic කියලා කියන්නේ
කාබන් ඩයොක්සයිඩ් වැඩි වෙලා තියෙනවා. ඒතකොට සාමාන්‍ය කාබන් ඩයොක්සයිඩ් ලෙවල් එක 46 කියලා අපි ගන්න ආර්ටීරියල් කාබන් ඩයොක්සයිඩ් ලෙවල් එක. ඒතකොට මෙතනදී 50ට වඩා වැඩි වෙලා තියෙනවා. ඒතකොට ටයිප් 1 එකේදී ඔක්සිජනේට් ඒ කියන්නේ ටයිප් 1 එකේ එන රෙස්පිරේටරි ෆේලියර් ගත්තොත් එතන තියෙන්නේ ඔක්සිජනේෂන් ෆේලියර් එකක්. අපිට ඔක්සිජනේට් කරගන්න බැරි ෆේලියර් එකක් තමයි එතන තියෙන්නේ. එතකොට මේ ටයිප් 1 ෆේලියර් එක ඇති වෙන්න පුළුවන් ෆයිබ්‍රෝසිස්, පල්මොනරි ඉඩීමා, ඊපස්සේ නියුමෝනියා, ඒ වගේම අපි අර කලින් කතා කර early asthma වලදී hypoxic condition එකක් එන්නේ. එතකොට hypoxemic respiratory failure එකක් අපිට එතනදී හම්බෙන්නේ. එතකොට type 2 hypercapnic කියන එක ගත්තොත් එහෙම එතනදී වෙන්නේ අපි ඇල්වියෝලස් එක වෙන්ටිලේට් කරන ප්‍රමාණය මදි වෙනවා ප්‍රොඩියුස් කරන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයට සාපේක්ෂව. කියන්නේ අපි ප්‍රොඩියුස් කරන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අපිට එක්ස්ක්‍රීට් කරගන්න බැරි වෙනවා. ඒ කියන්නේ ඒකත් එක්ක මැච් කරන්න බැරි විදිහේ ඇල්වියෝල වෙන්ටිලේෂන් එකේ ඉන්සෆිෂන්සි එකක් තමයි එතනදී තියෙන්නේ. ඒකත් එක්ක කාබන් ඩයොක්සයිඩ් ප්‍රොඩක්ෂන් එක මැච් වෙන්නේ නැහැ. ඒක නිසා කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි වෙනවා බ්ලඩ් වල. ඒක නිසා අපි කියනවා හයිපර්කැප්නියා කියලා අපි කියනවා. එතකොට මේක ඇති වෙන්න පුළුවන් COPD patients ලගේ. ඒ කියන්නේ chronic obstructive pulmonary disease එකකදී, severe asthma condition එකකදී hypercapnic respiratory failure එකක් එන්න පුළුවන්. ඒ වගේම neuromuscular disorder එකකදී, neuromuscular disorders වලදී, ඊට පස්සේ respiratory system එකේ depression එකක්, respiratory muscle weakness එකක් වගේ දෙයකදී type 2 respiratory failure එකක් ඇති වෙන්න පුළුවන්.